තවමත් විශාල ණය ප්‍රශ්නයක විශාල මුදල් ප්‍රශ්නයක ඉන්න මොකක් හරි ක්‍රමයකින් හදිසියේ එන ධනයකින් තමන්ගේ ප්‍රශ්නය විසඳෙයි කියලා බලාගෙන ඉන්නවා නම් කෙනෙක් අද පණිවිඩය ඔයාට. පාරේ යනකොට රත්තරන් බඩුවක් වැටිලා තියෙයි, සල්ලි මල්ලක් වැටිලා තියෙයි, account එකට කොහෙන් හරි වැරදිලා ලොකු මුදලක් වැටිලා තියෙයි කියලා හිතනවා නම් මේ පණිවිඩය ඔයාට. ලොතරැයියක් ඇදෙයි. එහෙමත් නැත්නම් කවුරු හරි කෙනෙක් මැරුණු පවුලක අය මාව දැකලා ඒ මැරුණු කෙනා වෙනුවෙන් එයාට අයත් වස්තුව මට දෙයි. එහෙම වුණොත් නම් මට මගේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් කියලා හිතන් ඉන්නවා නම් මේ පණිවිඩය ඔයාට. මගේ ආදරණීය අංශුව. මේ කතා කරන්නේ ඔයාගේ ඇතුළාන්ත හඬ. මේ කතා කරන්නේ ඔයාගේ ආත්මය හඬ. ඔයා දැනටමත් දන්න ඔයාට අමතක වෙලා තියෙන පුංචි කාරණා කීපයක් අදත් ඔයාට මතක් කරන්න යනවා. ලොතරැයියක් ගැන ඔයාට තියෙන අවධානයම ඒ ලොතරැයිය ගත්ත අනිත් හැම මිනිස්සෙකුටම තියෙනවා. ලක්ෂයක් දෙනා ඒ ලොතරැයිය මිලදී ගත්තා කියලා හිතුවොත් ඒ ලක්ෂයේම රුපියල් 20 බැගින් එතන තියෙනවා සහ ඒ ලොතරැයියේ මුළු මුදලම දිනා ගන්න ඒ ලක්ෂයක් දෙනාම හිතනවා. ඒ ලක්ෂයෙන් ඒ ලොතරැයිය ඔයාට ඇදුනොත් අනිකුත් 99,999 දෙනාම අයියෝ අපරාධේ කියලා හිතනවා. ඒ ලොතරැයියේ දිනුම Tamanට ඇදිලා නැහැ කියලා හිතන නිමේෂයේ ඒ කෙනාගේ සිතුවිල්ල වෙන්නේ අයියෝ අපරාධේ. මේ අයියෝ අපරාධේ කියන කම්පන තරංගය ගමන් කරන්නේ ලොතරැයිය දිනපු ඔයා දිහාට. ඔයාට ලැබෙන මුදල තුල ඒ මුළු කම්පන තරංගයම තියෙනවා. හොඳට මතක තියාගන්න. අයියෝ අපරාධේ. ඒ මුදල ඔයා ළඟට එනකොට 99,999 වාරයක් අයියෝ අපරාධයයි මන්තරයකින් සිද්ධි කරන ලද මුදලක් තමයි ඔයා ළඟට එන්නේ. ඒ මුදලේ තියෙන කම්පනය අයියෝ අපරාධේ. ඔයා දැකලා ඇති ලොතරැයි ඇදුණු මිනිස්සු හදිස්සියෙම ධනවත් වෙනවා වගේම ඊට ටික කාලයකට පස්සේ ඒ මිනිස්සයාට තිබ්බ දේවලුත් නැති වෙලා හිඟන්නු බවට පත් වෙනවා. ඒකට මෙන්න මේකත් 80%ක විතරම හේතුවක්. මුදල් කළමනාකරණය කරගත නොහැකිකම මිනිසුන්ගේ ඉරිසියාවට ලක්වීම වගේ කාරණාවල් එන්නේ ඊට පස්සේ. සාමාන්‍යයෙන් ධනවතුන් ලොතරැයි විකුණලා හම්බ කරනවා මිසක් ලොතරැයි හඳුන්වා දෙනවා මිසක් ලොතරැයියකින් දියුණු වෙන්න හිතන්නේ නැහැ. ඔවුන් මේ ඍණ කම්පන ගැන කතාව දන්නේ නැති වුණත් ඔවුන් මේ ක්‍රමයට උත්සාහ කරන්නේ නැහැ. ලොතරැයි කියලා කියන්නේ ඒ වගේ ඍණ කම්පනයක් එන දෙයක් විතරක්ම නෙමෙයි. ඔයා බලාපොරොත්තු වෙන ඔයාට දිනුම ලැබෙන ලොතරැයිය තවත් ලක්ෂයක් දෙනා මිලදීගෙන තිබුණොත් ලක්ෂයක් දෙනාගේ චිත්ත තරංග සහ ඔයාගේ චිත්ත තරංග අතර විශාල සටනක් තියෙනවා. පහසුවෙන්ම ලැබිය හැකි දේ තමයි ලොතරැයි දිනුම කියලා ඔයා හිතුවට ඇත්තටම ඒක තමයි ලබා ගන්න අමාරුම එක. මොකද තවත් මිනිසුන් 99,999ක් එක්ක ඔයා තරඟ කරන්න ඕන මේක ලබා ගන්න. හැම සටනකටම වඩා මානසික සටන අමාරුයි. මේකෙන් කියන්නේ නෑ ඒ ලොතරැයිය ඇදෙනවා කියලා හිතුවොත් ඇදෙන්නේ නැතුව තියනවා කියලා. ලොතරැයිය ඇදෙන්න පුළුවන්. නමුත් සම්භාවිතාවය 100%යි. ඊළඟට හදිසියේ කාගේ හරි ලොකු මුදලක් Tamanගේ ගිණුමට වැටිලා තියෙයි කියලා හිතන එක. මගේ ගිණුමට මෙච්චරක් ආවා, හදිසියේ ආවා, අහම්බෙන් ආවා, කොහෙන් ආවද දන්නේ නැහැ කියලා ස්තුති කරන්න බලාගෙන ඉන්නවා නම් ඔයාගේම දියුණුව ඔයා දවස ගානෙම පහු කරගන්නවා. ඒක සිද්ධ වෙන්නේ කොහොමද කියලා දැන් මේ විශ්වය ඔයාට මතක් කරන්න යනවා. ඔයාගේ ජීවිතය සාර්ථක සඵලවත් මහිමවත් ජීවිතයක් බවට පත් වෙන්න ඔයාම දාගෙන තියෙන බාධක ඔයාට පෙන්නලා දෙනවා වගේම අවසානයේදී භාවිතා කළ යුතු සාර්ථක උපක්‍රමත් ඔයාට කියලා දෙන නිසා සාවධානව ඉස්සරහට එන්න. මේ විශ්වයට ඔයා ගැන තියෙන පරමාර්ථය තමයි ඔයා නෑ කියලා දෙයක් නැති තරමට සාර්ථක වෙන එක, සඵලවත් වෙන එක. මේ හඬ අද ඔයාට හමු වෙන්නේ ඔයා මෙතන මේ වචන අහගෙන ඉන්නෙත් ඔයා සාර්ථක වීමට සඵලවත් වීමට නියමිත මිනිස්සෙක් නිසා. සියල්ල ලබා ගන්නා සියල්ල තියෙන සත්‍ය වූ සතුටක් සැනසුමක් අවශ්‍ය කරන ජීවියෙක්, ඒ පිළිබඳව හිත තැබූ ජීවියෙක්, ඒකට වරම් ලැබූ ජීවියෙක් හැර වෙනත් කිසිවෙකුට මේ හඬ අහන්න ලැබෙන්නේ නැහැ. හදිසියේ ගිණුමකට වැටෙන මුදලක්, හදිසියේ පාරේ වැටිලා තියෙන ලොකු මුදලක්, හදිසියේ පාරේ වැටිලා තියෙන රත්තරන් බඩුවක්, තමාගේම රූපය තියෙන කවුරුන් හරි කෙනෙක් මැරුණු පවුලක මිනිස්සුන්ගේ ඇහැට ඔයාව ගැටිලා ඒ පුත්කලයා වෙනුවෙන් ඔයාට ලැබෙන ලොකු මුදලක්. මේ කාරණා කීපෙම මහා පොදු ලක්ෂණය තමයි ඔයාට හදිසියේ විශාල ධනයක් ලැබීම. ඒ වගේම ඔයාට හදිසියේ විශාල ධනයක් ලැබීම උදෙසා තවත් කවුරුන් හෝ කෙනෙකුට
Taman සතුව තිබූ විශාල ධනයක් අහිමි වෙන්න ඕන. කාගේ හරි රත්තරන් බඩුවක් වැටෙන්න ඕන. කාගේ හරි සල්ලි මල්ලක් වැටෙන්න ඕන. කාට හරි ගිනුම් මංකේ වැරදිලා මුදලක් දාන්න ඕන. කාගේ හරි ගෙදරක ඔයාගේම රූපය තියෙන කෙනෙක් අකාලේ මැරෙන්න ඕන. එතකොට ඔයා දන්නේම නැතුව ඔයා යටිහිතින් ප්‍රාර්ථනා කරනවා කාගේ හරි ලොකු අහිමිවීමක්. මේක හොඳට අල්ලගන්න. ඔයාට අහම්බෙන් ලැබිය යුතුයි කියලා ඔයා හිතනකොට කාට හරි නොසිතූ විරෝ අයුරින් නැති වේවා කියලා කියන එකත් එතනම තියෙනවා. කාට හරි අහිමි වේවා කියලා හිතන්න තරම් ඔයා දුෂ්ට නෑ. ඔයාට ඕන ඔයාගේ ප්‍රශ්නේ විසඳ ගැනීම උදෙසා අහිමිවීමක්. නමුත් ඔයා දන්නේවත් නැතුව ඔයා කාගේ හරි ලොකු අහිමිවීමක් බලාපොරොත්තු වෙනවා. කොච්චර නරකද තවත් කෙනෙකුට හදිසියේ Taman සතු වටිනා යමක් අහිමි වේවා කියලා හිතීම. අනිත් අතට මේක මානසිකව කරන උදුරා ගැනීමක්, මානසිකව කරන අන්සතු දේ ගැනීමක්, මානසිකව අනිත් අයගේ දේවල් කඩාකප්පල් කිරීමක්. මෙන්න මෙතනදී ඔයා විසින් මට හිමි වේවා කියන ධන කම්පණය මුදා හරිනකොට ඔයා දන්නේවත් නැතුවම මුලින්ම මුදා හැරෙන්නේ කාට හෝ අහිමි වේවා කියන කම්පන තරංගය. ඒ ක්‍රමයට ඔයාට ලැබෙනවා නම් ලැබෙන්නේ කාට හෝ අහිමි වීමෙන් පසුව. ඔයා දැනටමත් දන්නවා. ඇතුළත තියෙන දේ තමයි එළියෙන් ඔයාට හම්බ වෙන්නේ. ඔයාගේ ඇතුළත තියෙන්නේ කාට හෝ අහිමි වේවා කියන එක නම් අහිමි වීම පිළිබඳව කම්පන තරංගය තමයි එතන තියෙන්නේ. ඉතින් ඔයා දන්නේම නැතුව ඔයාටම අහිමි වීම පිළිබඳව කම්පනයක් නිර්මාණය කරනවා. මොකද ඔයා තුල ඇතිවෙන කම්පනය මේ ලෝකයේ අහිමි වීම පිළිබඳව තියෙන සියලු ස්ථාන කරා ෂණයෙන් ගමන් කරනවා. අනිත් අතට ඔයා මේ විශ්ව ඥාණයට දෙවියන් වහන්සේට හෝ විශ්ව මාතාවට ඒ වගේ ලැබීමක් වෙනුවෙන් ස්තුති කරනකොට විශ්ව ඥාණය විශ්ව මාතාව මැදහත් හිතින් ඔයා කෙරේ බොහොම අනුකම්පාවෙන් hina වෙනවා. ඔයා දන්නේවත් නැතුව ඔයා ඒ විශ්ව මාතාවට විශ්ව ඥාණයට විශ්ව ශක්තියට දෙවියන් වහන්සේට කියන්නේ තව කෙනෙක්ගේ දෙයක් නැති කරලා ඔයාට දෙන්න කියලා. ඔයා දන්නේවත් නැති කෙනෙකුට දෙයක් අහිමි වෙලා ඒ දේ ඔයාට හම්බ වෙනවට ඔයා මේ විශ්ව මාතාවට ස්තුතියි කියනවා. මේක හරියටම තේරුණාම Tamanට Taman පිළිබඳවම සෝපහාසයෙන් hina යනවා. ඔයාට දැන් මෙතෙක් නොතේරුණු දේවල් තේරෙන්න පටන් අරන්. ඒ වගේ මිනිස්සු අතින් නොදැන සිද්ධ වෙන වැරදි මිනිස්සුන්ගේ වයිබ් එක සවුත්තු කරලා දානවා. සවුත්තු කරලා දානවා කියලා කියන්නේ නරක කරලා දානවා කියන එක නෙවෙයි. නරක කරන එකට වඩා ලොකු වෙනසක් සවුත්තු කරනවා කියන එකේ තියෙනවා. නරක වුණු දෙයක් එතනින් ඉවර වෙලා යනවා. නරක වීම පිළිබඳව කම්පනය එක අවස්ථාවක දැනිලා ඒක ඉවර වෙලා යනවා. නමුත් සවුත්තු වෙනවා කියලා කියන්නේ එහෙම නෙමෙයි. සවුත්තු වුණු දෙයක් එහෙම ලේසියෙන් නරක වෙන්නේ නැහැ. නමුත් ඒ සවුත්තු වීම පිළිබඳව කම්පනය දිගින් දිගටම ඒ ස්ථානයේ පවතිනවා. ඔය කියන වර්ගයේ ප්‍රාර්ථනා දන්නේම නැතුව ඔයාගේ වයිබ් එක සවුත්තු කරලා දානවා. ඊට පස්සේ සවුත්තු වුණ තැන් කියලා කියන්නේ නරක වෙලා ඉවර වෙලා යන තැන් නෙමෙයි. නැවත රින බෝ කරන තැන්. සවුත්තු වීමේ ස්වභාවය තමයි අවිනිශ්චිත බව. සවුත්තු වූ වයිබ් එකක් හැම වෙලාවෙම අවිනිශ්චිතතාවය නිර්මාණය කරනවා. හැම වෙලාවෙම ඒ පුද්ගලයා තුල තියෙන්නේ අවිනිශ්චිතතාවය. වෙයිද නොවේද? හරියයිද නොවේද? පුළුවන් වෙයිද බැරි වෙයිද? හරියයිද නැති වෙයිද? ආදී වශයෙන් එයාගේ වයිබ් එක ස්ථාවර කරගන්න එයාට හොඳටම අමාරු වෙනවා. මේ වගේ සියුම් තැන් හරිම පරිස්සමින් ඕන අල්ලගන්න. ඔයා හිතන්න යම්කිසි විදියකින් ඔයාට එහෙම පාරේ තියෙන ලොකු මුදලක් හම්බුණා හෝ රත්තරන් බඩුවක් හම්බුණා කියලා. ඒ ආභරණය හෝ ඒ මුදල නැති වුණු පුද්ගලයා ඒක ගැන මොනවද හිතන්නේ? අයියෝ අපරාදේ. අනේ මට ඒක නැති වුණා. අයියෝ අපරාදේ. අයියෝ අපරාදේ. ඒ මිනිස්යාගේ චිත්ත තරංගය ඒ ආභරණයට එක් ගමන් කරනවා. අයියෝ අපරාදේ. ඉතින් මේ භාණ්ඩ අයියෝ අපරාදේ කියන කාරණාව ඇතුලේ යමක් වීම උදෙසා සකස් වෙනවා. ඒ ආභරණය හෝ මුදල හරියට අර ලොතරැයියකින් ආව මුදල වගේම යා දෙන්නේ නැහැ. හරියටම පැහැදිලි වෙන වචනෙන් කිව්වොත් යා දෙන්නේ නැහැ. සමහර වෙලාවට ඒ භාණ්ඩය ඒ මුදල හෝ ඒ ආභරණය ඔයා ළඟින් ආපහු යන්නේ අයියෝ අපරාදේ කියන්න තරම් ඔයා ළඟ තිබුණු තවත් වටිනා දෙයක්ත් අරගෙන. හදිසියේ Tamanට විශාල මුදලක් ලැබේවා කියලා කියන හැම කෙනෙක්ම දන්නවා මුදල් පහළ වෙන්නේ නැහැ කියලා. මේ ලෝකයේ තුල සියල්ල සිද්ධ වෙන්නේ කාලයත් අවකාශයත් ඇතුලේ. ඔයාට යම් මුදලක් ලැබෙනවා නම් ලැබෙන්නේ ඉබේ පහළවීමකින් නෙවෙයි. ඔයාට නිදානයක් හම්බ වෙනවා නම් ඒකත් කවදා හෝ කවුරුන් විසින් පොළවේ වලලලා ගිය එකක්. කවුරුන් හෝ විසින්
උපයා ගත්ත මුදලක්. ඒක ඔයා අතට එන්නේ මේ කාලය හා අවකාශය ඇතුලේ ප්‍රායෝගික ක්‍රමයකට විතරයි. සියල්ල සිද්ධ වෙන්නේ ප්‍රායෝගික ක්‍රියාවලියක් තුල මිස දේවල් ඉබේ පහළ වෙන්නේ නැහැ. යම් කෙනෙක් ඉබේ පහළ වීමක් බලාපොරොත්තු වෙනවා නම් ඒ කෙනා මේ විශ්වයේ යාන්ත්‍රණය පිළිගන්නේ නැහැ. සිස්ටම් එකට පිටින් Tamanට කිසිවක් ලැබීමක් අපේක්ෂා කරනවා. ඔයාට අපේක්ෂා කරන්න පුළුවන්. නමුත් මේ සිස්ටම් එකේ හැටියට ලැබෙන්නේ නැහැ. මේ කියන්නේ ඔයාට හදිසි ලැබීම් ප්‍රාර්ථනා කරන එක වැරදි කියලා නෙවෙයි. ඔයාට හදිසි ලැබීම් තව කෙනෙකුට අහිමි වීම වෙන්න හොඳ නැහැ. කවුරුන් හෝ විසින් මට විශාල මුදලක් තෑගි කරයි කියලා හිතන එක වැරද්දක් නැහැ. කාට හරි වැරදිලා මගේ account එකට වැටෙයි කියලා හිතන එක වැරදි. ඔයා මේ දේවල් සූක්ෂමව අවබෝධ කරගන්න පුළුවන් තරමේ තත්වයක ඉන්න නිසා තමයි ඔයා මේ වචන අහමින් ඉන්නේ. දැන් එතකොට ප්‍රශ්නයක් එනවා. එතකොට මගේ ප්‍රශ්න ටික විසඳගන්නේ කොහොමද? තවත් කෙනෙකුට අහිමි වෙලා මට ලැබෙන්න ඕන කියලා හිතන තැන සූක්ෂමව අවබෝධ කරගන්න. ඔයාගේ ලැබීම ගැන ඔයාට අදහසක් තිබුණේ නැතනම් මේ විශ්වය ඔයා වෙනුවෙන් ලැබීමට සැලසුමක් හදයි. ඒ මොකක් වුණත් ඒක තවත් කෙනෙකුගෙන් උදුරලා ඔයාට දීමක් බවට පත් වෙන්නේ නැහැ. ඔයා ළඟට එන හැම බඩුවකම භාණ්ඩයකම මුදලකම තියෙන්න ඕන ධන කම්පන විතරයි. ධන සංඥාවන් විතරයි. ඔයා ළඟට එන හැමදේම බෝවීමේ ගුණයෙන් යුතුයි. එතකොට කාරණා වෙනවා මුදල් වලට. මුදල් කියලා කියන්නේ මේ ලෝකයේ තියෙන වැඩිම ඍණ කම්පන සංඛ්‍යාවක් එකතු කරගත්ත දේ. මුදල් වල තියෙනවා තරම් ලෝභකම, කුහකකම, වෛරය, සුරාව, සූදුව, කෝලාහලය, දුක, බය, සාංකාව ආදී වශයෙන් වන ඍණ කම්පන තරංග තියෙන තවත් දෙයක් මේ ලෝකේ නෑ. ඔයා ළඟට එන හැම සල්ලි කොලයක්ම ඔයාට වාසනාව සතුට වගේම මේ ඍණ කම්පනත් අරගෙන එනවා. අනිත් සියල්ල මගේ කියලා බදාගත්තත් ඔයා අහලා ඇති ඉන්දියානු මිනිස්සු තමන්ගේ අතට මුදල් ලැබුණු වහාම ඒ මුදල ගෙනල්ලා පූජා කාමරය තුල පූජා මේසය උඩ තියනවා. එතකොට එතන පහනක් දැල්වලා තියෙනවා. පහන් ආලෝකය පහනේ දැල්ලෙන් නික්මෙන දුම මගින් ඒ ස්ථානය අවට පිරිසිදු කරනවා. ඒ මුදල් එතන තියන්නේ ආශිර්වාද ගන්න විතරක් නෙවෙයි. ඒ මුදල පිරිසිදු කරන්න. ඒ මුදල Taman අතට එන තාක් රැගෙන ආ සියලු ඍණ කම්පන එතනදී ඉවත් වෙලා යනවා. ඊට පස්සේ ඒ මුදල නැවත භාවිතා කළ හැකි පිරිසිදු ධන කම්පන ඇති තත්වයටපත් වෙනවා. අන්න එතනදී ඒ මුදල භාවිතා කරන පුද්ගලයාට yaadෙනවා. ලක්ෂයකින් කරගන්න බැරි වුණ දේවල් 10000කින් කරගන්න පුළුවන් තත්වයටපත් වෙනවා. ඒකෙන් මිලදී අරගෙන ගෙදරට ගේන දේවල් හොඳ දේවල් වෙනවා. yaadෙනවා. සාධාරණ මුදලට හොඳම දේ ඔයාට ලැබෙන්න ඒ මුදල හේතුවක් වෙනවා. ඒ මුදල එතනින් පස්සේ යන කාගේ අතට වුණත් ඒ මුදල yaadෙනවා. මොකද ඒ මුදල ඔයාගේ ධන කම්පන වලින් පිරීලා තියෙනවා. ආපහු ඒක ඍණ කම්පන තුලට ගමන් කරાવી. ඒක ඔයාට පාලනය කළ හැකි දෙයක් නෙවෙයි. නමුත් ඔයාට ධන උපදවලා මේ මුදල දැන් තියෙන්නේ පිරිසිදු තත්ත්වේ. මේක සම්පූර්ණයෙන්ම ධන කම්පන වලින් ආරෝපිතයි. යන තැන මේ මුදල මිනිස්සුන්ට පැටව ගහන්න ඕන. යන තැන මේ මුදල මිනිස්සුන්ට yaadෙන්න ඕන කියලා හිතාගෙන අවශ්‍ය දේවල් මිලදී ගන්න ඔයාට පුළුවන්. මගේ ආදරණීය අංශුව, මගේ ප්‍රේමණීය අංශුව, ඔයා ළඟ දැනට තියෙන මුදල ඔයාගේ පූජා ස්ථානයේ මොහොතක් තියන්න. ඔයා දෙවියන්ට හෝ බුදුන්ට පහන් තියෙන කෙනෙක් නෙවෙයි නම් කමක් නැහැ. පහනක් දැල්වන්න. ඇතැම් ඉන්දියානු කාන්තාවන් දවසේ අවසානයේ පහනක් දැල්වාගෙන ඒ ස්ථානයේ විනාඩි කිහිපයක් ඉඳගෙන ඉන්නවා. ඒකෙන් මූණේ සුන්දරත්වය වැඩි වෙනවා කියලා ඔවුන් විශ්වාස කරනවා. දවස පුරා එකතු වූ ඇස්වහ කටවහ හෝවහ දෝෂත්, දවස පුරා දුක, බිය, කනස්සල්ල ආදී කාරණා තුලින් තමන්ගේ මූණට ශරීරයට එකතු වූ ඍණ කම්පන තරංගත් මේ පහන් ආලෝකයේ ඉදිරිපිට ඉඳගෙන සිටීමෙන් ඉවත් වෙන බව වුන් විශ්වාස කරනවා. ඔව්, ඇත්තට මේක සිද්ධ වෙනවා. එක පැත්තකින් තමන්ගේ හිත පහන් දැල්ලට ඒක රාශීව පවතිනවා. එතනදී හිත ඒකාත්මික වෙනවා වගේම පහනට යොදන තෙල් අණුව එහි දුම තීරණය කරනවා මේ ස්ථානයේ තියෙන දේවල් කොයිතරම් පිරිසිදු කරනවාද කියන එක. පහනක් දැල්වනකොට ඒක පිරිසිදු තෙල් වලින් දැල්වන්න වග බලා ගන්න. පිරිසිදු පොල් තෙලින් දැල්වන ලද පහනක් මාසයක් විතර, දවසකට පැයක් විතර ගේ ඇතුලේ දැල්වලා තියලා බලන්න. වෙන කිසිම දෙයක් නොකලත් ඒ ගෙදරට අමුතු එළියක් වැටෙන්න පටන් ගන්නවා. මෙතෙක් නොතිබූ ආලෝකමත් ස්වභාවයක් ඒ ගෙදරට ඇති වෙනවා. ඔයාට ලැබෙන මුදල, ඔයා ගන්න පඩිය බැංකුවෙන් ගත්ත ගමන් ගෙදර ගෙනල්ලා පහනක් දැල්වලා ඒ ස්ථානයේ ටික වෙලාවක් තියලා එහි තිබූ සියලු ඍණ කම්පන ඉවත් කරලා ධන
තත්ත්වෙන් භාවිතයට ගන්න. දැන් මේ වීඩියෝ වල ඔයාට වේගයෙන් සහ ඉක්මනින් කරුණු කාරණා මතක් කරමින් යනවා. ඔයා බුද්ධිමත් සහ ප්‍රඥාවන්ත ආත්මයක්. නොනවතින දියුණුවක් සහ සාර්ථකත්වයක් උදෙසා තෝරාගත් මිනිස්සෙක් වෙන ඔයාට හෙමින් අනවශ්‍ය දේවල් අහමින් ගත කරන්න කාලයක් නෑ කියලා මේ විශ්වය දන්නවා. එතකොට දැන් ප්‍රශ්නයක් එනවා, මම කොහොමද එතකොට මගේ ණය ප්‍රශ්න විසඳගන්නේ? මම කොහොමද මගේ මුදල් ප්‍රශ්න විසඳගන්නේ? කලින් කියලා තියෙනවා වගේ දේවල් පැහැදිලි කරන්න මේ ලෝකේ තියෙන ලස්සනම දේ තමයි කතන්දර කියලා කියන්නේ. මේ කියන කතන්දර විශ්වීය කතන්දරය නමින් වෙනම වීඩියෝ එකකිනුත් ඉදිරිපත් කරනවා. එතකොට ලොකු සල්ලි ප්‍රශ්නයක් විසඳගන්න මොනවද කරන්න ඕන? ඒක බුදුන් වහන්සේ ජීවත් වුණු කාලය ඉන්දියාවේ කුඩා රාජ්‍යයන් ගොඩාක් තිබුණා. ඒ හැම රටකටම රජ කෙනෙක් හිටියා. මේ වගේ එක රටක බොහොම හිත හොඳ රජ කෙනෙක් හිටියා. ඒ රජතුමාට ඕන වුණේ තමන්ගේ මිනිස්සු කායික, මානසික, ආර්ථික, සමාජීය කියන 4 ආකාරයෙන් සමෘද්ධිමත් මිනිස්සු හැටියට ජීවත් වෙනවා දකින්න. මිනිස්සුන්ට ඒ වෙනුවෙන් මහන්සි වෙන්න කියලා දෙන ගමන් රජතුමත් ඒ වෙනුවෙන් හුඟක් මහන්සි වුණා. ඒ රටේ තිබුණු දේව ඇදහිල්ලට අනුව නිතර දේව පූජා කළා. රජතුමා තමන්ගේ මිනිස්සුන්ට අවශ්‍ය දේවල් ලබා දෙන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලන ගමන් මිනිස්සුත් තමන්ට අවශ්‍ය දේවල් දෙන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලමින් හිටියා. ඒත් අවුරුදු 30-40කට පස්සේ රජතුමාගේ විශ්වාසය බිඳිලා තිබුණා. මේ රජතුමාගේ ඇමති මණ්ඩලයේ හිටපු ලාබාලතුම සේවකයා අතිශයින් ප්‍රඥාවන්තයි කියලා ප්‍රසිද්ධ වෙලා තිබුණා. තමන්ගේ ජීවිතයේ තියෙන ප්‍රශ්න වලට උත්තර හොයාගන්න හුඟක් මිනිස්සු මේ තරුණ ඇමතිවරයා හොයාගෙන ආවා. රජතුමාට තමන්ගේ හිතේ තියෙන ප්‍රශ්නය මේ ඇමතිවරයාගෙන් අහන්න අවස්ථා කීපයක් හිතුණත් තමන්ගේ වැඩිහිටි බවත් ඇමතිවරයාගේ තරුණ බවත් සලකලා රජතුමා ඒ ගැන කතා කළේ නැහැ. ඒත් අවසානයේ එක දවසක් රජතුමා මේ ඇමතිවරයාව රහසිගතව ගෙන්නලා තමන්ගේ ප්‍රශ්නේ කිව්වා. මෙච්චර කාලයක් මම මේ මිනිස්සුන්ගේ සමෘද්ධිය වෙනුවෙන් දෙවියන් නැත්තා. නමුත් මම අසාර්ථක රජෙක් හැටියට මැරෙන්නයි යන්නේ. මට දැනෙනවා කවදාකවත් මගේ අරමුණ සාර්ථක කරගන්න බැරි වෙයි කියලා. ඇයි දෙවියෝ මගේ හඬට කන් දෙන්නේ නැත්තේ? ඇයි දෙවියෝ මේ මිනිස්සුන්ට ඕන දේවල් දෙන්නේ නැත්තේ? සමහර මිනිස්සු මුළු ජීවිත කාලෙම එක ගෙයක් හදන්න මහන්සි වෙනවා. සමහර මිනිස්සු මුළු ජීවිත කාලෙම ලෙඩක් රෝගයක් එක්ක ඔට්ටු වෙනවා. මිනිස්සු ජීවිතෙත් එක්ක ඔට්ටු වෙලා හෙම්බත් වෙලාම මැරිලා යනවා. කවුරුත් සතුටින් නැහැ. මගේ ඉල්ලීම් නැතත් ඇයි මේ දුප්පත් අසරණ මිනිස්සුන්ගේ ඉල්ලීම් දෙවියෝ අහන්නේ නැත්තේ? ඇමතිතුමා කල්පනා කරනවා. ඇත්තටම මේ ප්‍රශ්නෙට දෙන්න උත්තරයක් එයාට නැහැ. එතකොට ඇමතිතුමා අහනවා රජතුමනි, මම මේ ප්‍රශ්නේ ගෞතමගෙන් ඇහුවට කමක් නැද්ද කියලා. එතකොට රජතුමා අහනවා, ඔබ ගෞතමගේ ගෝලයෙක් වෙලාද ඉන්නේ කියලා. ඉන්දියානු සමාජයේ බුදුන් වහන්සේ කියන වචනේ භාවිතා කරේ නැහැ. ඒක අගෞරවයක් පිණිස නෙමෙයි. එයාලට අනුව ගෞතම සම්බුදුන් කියලා කියන්නේ තවත් එක ඉසිවරේ. හරියට ක්‍රිෂ්ණ කිව්වා කියනවා වගේ, ශිව කිව්වා කියනවා වගේ තමයි එයාලා මේ ගෞතම කිව්වා, ගෞතම ඇහුවා ආදී වශයෙන් භාවිතා කරන්නේ. ඉතින් රජතුමාගේ ප්‍රශ්නය ඔබ ගෞතමගේ ගෝලයෙක් වෙලාද ඉන්නේ කියන එක. මේ ඇමතිතුමා කිව්වා නෑ, මම ගෞතමගේ ගෝලයෙක් නෙවෙයි, මම ගෞතමගේ හිතවතෙක්. එතකොට රජතුමා ඇහුවා, ඒ කියන්නේ ඔබට ඔය තියෙන විශේෂ ඥානය ගෞතමගෙන් ඉගෙනගත් ඒවා නිසා ආව දෙයක්. එතකොට ඇමතිවරයා කිව්වා, නෑ රජතුමනි, මම ගෞතමගේ හිතවතෙක්. ඔහුව ඇසුරු කිරීමෙන් ඉබේම මන් තුළට ආව දෙයක් තමයි මේ ඥානය. මේ සිද්ධියට ආසන්න දවසක සම්බුදුරජාණන් වහන්සේ මේ ගම මැදින් ගමන් කරන්න නියමිතව තිබුණා. ඇමතිවරයා එදාට බුදුන් වහන්සේ හමු වෙන්න සූදානම් වුණා. බුදුන් වහන්සේ හමු වුණාම ඇමතිවරයා අර රජතුමාගේ ප්‍රශ්නේ ඉදිරිපත් කළා. මිනිස්සු ඇයි මෙච්චර දුක් විඳින්නේ? ඇයි දෙවියෝ මිනිස්සු ඉල්ලන දේවල් නොදෙන්නේ? සමහර මිනිස්සු ජීවිත කාලයම ඉල්ලලා තියෙන්නේ එකම එක දෙයයි. ඇයි දෙවියෝ ඒ එක දේවත් මිනිසුන්ට දීලා නැත්තේ? එතකොට බුදුන් වහන්සේ මෙහෙම කිව්වා, මම අහවල් දවසේ ආපහු යනවා. එතකොට මෙතනදිම ආපහු ඔබව හමු වෙන්නම්. මේ ගමේ ඉන්න මිනිස්සුන්ට දෙවියන්ගෙන් ඉල්ලන්න ඕන කරන දේවල් ලැයිස්තුවක් හදන්න. ඒ ලැයිස්තුවත් අරගෙන ඇවිල්ලා එදාට මාව හම්බ වෙන්න. ඇමතිතුමා බුදුන් වහන්සේ කිව්ව විදියට කළා. අදාළ මිනිස්සයාගේ නමත් ඒ ඉස්සරහින් ඒ මිනිස්සයා දෙවියන්ගෙන් ඉල්ලගන්න බලාපොරොත්තු වෙන දේත් ලිව්වා. සමහර මිනිස්සු ලිව්වා මට ගෙයක් දෙන්න දෙවියනේ කියලා. සමහර මිනිස්සු ලිව්වා මට අශ්ව කරත්තයක් දෙන්න දෙවියනේ කියලා. සමහරු ලිව්වා මට මගේම කියලා ඉඩම් කෑල්ලක් දෙන්න දෙවියනේ. මට මගේම කියලා කරමාලයක් දෙන්න දෙවියනේ.
සමහරු ලිව්වා මට මගේම කියලා දරුවෙක් දෙන්න දෙවියනේ ආදී වශයෙන්. ඒ මිනිස්සු හිතුවා දෙවියෝ මෙතෙක් අපිට නොදුන්න දේවල් ඒ දෙවියන්ට කතා කරලා අරන් දෙන්න තමයි ගෞතම හදන්නේ කියලා. ගෞතමට ප්‍රාතිහාර්ය පෑමේ හැකියාවකුත් තියෙනවා කියලා අහලා තිබුණ නිසා ඒ මිනිස්සුන්ට ඒ ගැන විශ්වාසයකුත් ඇති වුණා. ඉතින් ඇමතිවරයා ගෞතම හම්බ වෙන වෙලාවට ටිකක් ඈතින් ඉඳන් ගමේ මිනිස්සුත් බලාගෙන හිටියා. ඇමතිතුමයි බුදුන් වහන්සේයි හම්බුණා. බුදුන් වහන්සේ ලැයිස්තු අතට ගත්තා. දෙවියනේ මේක දෙන්න, දෙවියනේ ඒක දෙන්න, දෙවියනේ අරක දෙන්න. බුදුන් වහන්සේ ඇමතිතුමාට ළඟට කතා කරලා කිව්වා දෙවියන්ට දේවල් පහල කරන්න බෑ. ගෙයක් දෙන්න කිව්වට ගෙයක් දෙන්න බෑ. මේ මිනිස්සයා එකපාරක් හරි ඇහුවනම් දෙවියනේ මට ගෙයක් ඕන, මට ගෙයක් ලබා ගන්න ප්‍රඥාව දෙන්න. මට ගෙයක් හදාගන්න ප්‍රඥාව දෙන්න. මට මගෙම කියලා ගෙයක් අයිති කරගැනීමේ ප්‍රඥාව දෙන්න. අදාළ ක්‍රමෝපාය සහ විධි හොයා ගැනීමේ ප්‍රඥාව දෙන්න. මේ දේ කියලා දේවල් ඉල්ලුවාට දෙන්න දෙවියන්ට බෑ. නමුත් මේ දේවල් ලබා ගන්න ප්‍රඥාව දෙන්න කියලා කිව්වනම් දෙවියන් මිනිසුන්ට ප්‍රඥාව දෙනවා. දෙවියන් ළඟ බඩු භාණ්ඩ උපකරණ නැහැ. නමුත් දෙවියන් ළඟ ප්‍රඥාව තියෙනවා. දෙවියන්ට උනත් දෙන්න පුළුවන් එයා ළඟ තියෙන දෙයක් විතරයි. එයා ළඟ තියෙන්නේ සියල්ල ඇති කිරීමේ ප්‍රඥාව විතරයි. ඉතින් දෙවියන්ගෙන් අදාළ දේ නැතුව අදාළ දේ ඇති කරගන්න ප්‍රඥාව ඉල්ලුවා නම් මේ මිනිස්සුන්ට මේ වෙනකොටත් මේ හැමදේම ලැබිලා. එක දෙයක් ලබා ගන්න නෙමෙයි. මට මගේ ජීවිතයේ මේ ආකාර දේවල් ලබා ගත යුතුයි. ලබා ගන්න ඕන. මට මේ දේ ලබා ගැනීමේ ප්‍රඥාව දෙන්න කියලා. මගේ ගෝලයෝ ලියලත් නැහැ. එයාලා ලියලා තියෙන්නේ දෙවියනේ මට රහත් බව ලබා දෙන්න. දෙවියනේ මට සෝවාන් ඵලය ලබා දෙන්න වගේ දේවල්. මට සෝවාන් වීමේ ප්‍රඥාව දෙන්න දෙවියනේ කියලා නෑ. ඇමතිවරයා ගිහිල්ලා මේ කතාව රජතුමාට කිව්වා. ඊට පස්සේ රජතුමා එදා පටන් හරියට දෙවියන්ගෙන් දේවල් ඉල්ලන හැටි මිනිස්සුන්ට කියලා දුන්නා. ඉතින් මගේ ආදරණීය අංශුව, ඔයාට තියෙන ප්‍රශ්නේ කොච්චර ලොකු එකක් වුණත් ඒක එන්නේ විසඳුමත් එක්කමයි. යම් කිසි හේතුවක් නිසා විසඳුම ඔයාට පේන්නේ නැත්නම් ඔයා දෙවියන්ගෙන් ඉල්ලන්න. දෙවියන් කියන්නේ කාටද? ආදරය කියන්නේ දෙවියන්ට, පිරිසිදු බව කියන්නේ දෙවියන්ට, කාලය කියන්නේ දෙවියන්ට, සෝබාදහම කියන්නේ දෙවියන්ට. මේ සිස්ටම් එක කියන්නේ දෙවියන්ට. ඔයාට තියෙන අපලය කොච්චර ලොකු වුණත්, ඔයාට තියෙන බාධාව කොච්චර ලොකු වුණත්, ඔයාට තියෙන අවහිරතාවය කොච්චර ලොකු වුණත්, ඔයාගේ ජීවිතේ කොයිතරම් පැටලිලා තිබුණත් මේ හැම දෙයක්ම අස්සෙන් රිංගලා ගිහින් හරියට මොකුත් නොවුණා වගේ ඔයාගේ ප්‍රශ්නේ විසඳ ගන්න, ඔයාට ඕන දේවල් ලබා ගන්න, ඔයාට ප්‍රඥාව දෙන්න මේ මහා විශ්ව ඥානයට, මේ මහා විශ්ව මාතාවට, මේ දෙවියන් වහන්සේට, මේ ලෝකපාලක බලවේගයට, මේ දෙවියන්ට මේ සිස්ටම් එකට පුළුවන්. ඔයා දේවල්වත්, අවස්ථාවත්, උපකරණවත් මිනිස්සුන්වත් ඉල්ලන්න එපා. ඔයාට අවශ්‍ය දේ කියලා ඒ දේ ලබා ගැනීමේ ප්‍රඥාව ඉල්ලන්න. දෙවියන්ට දෙන්න ලේසිම සහ දෙවියෝ දෙන්න කැමතිම දේ තමයි ප්‍රඥාව. සියලු වරදාන වරප්‍රසාද වරම් වලට වඩා ඉහළින් තියෙන වරම තමයි ප්‍රඥාව. ඉතින් ඔයාට පුළුවන් දේවල් ඉල්ලන එක නවත්තලා Tamanට ඕන දේ නිශ්චිතව කියලා ඒ දේ ලබා ගන්න ප්‍රඥාව ඉල්ලන්න. ඔයා අදහන දෙවියන්ගෙන් ඕනෑම ලොකු ප්‍රශ්නයක්, ඕනෑම ලොකු මුදලක අවශ්‍යතාවයක්, ඒක ලබා ගැනීමේ ප්‍රඥාව බලාපොරොත්තු වෙන්න. ඒක ඉබේ පහළ වීම බලාපොරොත්තු වීම පළක් ඇති වැඩක් නෙමෙයි. ලොතරැයියකින් ධනවත් වූ පුද්ගලයෙක්, හදිසියේ විශාල මුදලක් ලැබිලා ධනවත් වූ පුද්ගලයන් පිළිබඳව කතා තියෙන්නේ බොහෝම අල්ප ප්‍රමාණයක්. නමුත් ප්‍රායෝගික ක්‍රමවේද තුල ඉදිරියට ගිහින් දියුණු වෙලා ණය බේරගෙන ජීවත් වෙන මිනිස්සු සම්බන්ධයෙන් අපිට ඕනෑ තරම් ප්‍රායෝගික උදාහරණ තියෙනවා. උදාහරණයක්වත් හොයාගන්න අමාරු ක්‍රමවේදයක් පිළිබඳව තවමත් විශ්වාස කිරීම තවදුරටත් තමාගේ ප්‍රශ්න විසඳීම පමා කිරීමක්. නමුත් ඊටත් වඩා පහසු ක්‍රමයක් තියෙනවා. ප්‍රඥාව ඉල්ලා වෙහෙසවීමෙනුත් තොරව තවත් පහසුවෙන් දේවල් ලබාගත හැකි ක්‍රමයක්. මේ ක්‍රමයටත් කතන්දරයක් අදාළ වෙනවා. මගේ ආදරණීය අංශුව, මගේ ප්‍රේමණීය අංශුව, ඔයාට අද දවසේ තවත් කතන්දරයක් ලැබෙනවා. දෙවියන් වහන්සේ මිනිසුන්ව මුණ ගැහෙන්න ආවා. මිනිසුන්ට තිබුණ දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්න දහසකුත් එකක් දේවල්. ඉතින් මිනිස්සු දෙවියන් වහන්සේ ඉස්සරහට අත් දෙක උස්සගෙන කෑ ගහමින් ස්වාමීනි දේවපියාණෙනි මට මේක දෙන්න, මට ඒක දෙන්න, මට අරක දෙන්න කියමින් ඉල්ලමින් හිටියා. දෙවියන් වහන්සේ අත් දෙක පපුව හරහා බැඳගෙන සාවධානව සෑහෙන වෙලාවක් බලාගෙන ඉඳලා උඹලට දැනටමත් හැමදේම දීලායි තියෙන්නේ. මට තියෙන හැමදේම උඹලටත් ඒ විදිහටම තියෙනවා. උඹලා ඒවා භුක්ති විඳපල්ලා කියලා. ඒත් මිනිස්සු කිව්වා එහෙම කිව්වට අපි ළඟ නෑනේ. කොහොමද අපි ඒවා ලබා ගන්නේ කියලා කියන්න. එතකොට දෙවියන් වහන්සේ කිව්වා උඹලා මුකුත් කරන්න ඕනේ නෑ. මම වගේ හිතන්න පටන් ගනිලා. ඒ කියන්නේ කොහොමද?
හැමදේම තියෙනවා කියලා හිතන්න පටන් ගනිලා. එතකොට මිනිස්සු කෑ ගහලා කිව්වා ඔබ හිතනවා වගේ අපිට හිතන්න බෑ. මොකද ඔබ වෙනයි අපි වෙනයි. අපිට හිතන විදිහක් තියෙනවා. ඔබට හිතන විදිය වෙනස්. එතකොට දෙවියන් වහන්සේ කිව්වා නෑ උඹලයි මමයි සමානයි. මිනිස්සු කිව්වා නෑ ඒක කොහොමටවත් වෙන්න බෑ. ඔබ තමයි දෙවියන් වහන්සේ. අපි ඔබෙන් පාලනය වෙන මිනිස්සු. එතකොට දෙවියන් වහන්සේ තමන්ගේ අතේ තිබුණු සලුව අරගෙන ඒ සලුව පොඩි කෑලි 3-4කට ඉරුවා. ඊට පස්සේ ලොකු කෑල්ල තමන්ගේ ළඟ තියාගෙන අනිත් කෑලි ටික එතන හිටපු මිනිස්සුන්ට බෙදලා දුන්නා. දැන් දෙවියන් වහන්සේ මිනිස්සුන්ගෙන් ඇහුවා උඹලගේ අතේ තියෙන රෙදි කෑල්ල කොහෙන්ද හම්බුනේ? මිනිස්සු කිව්වා ඔබ වහන්සේගෙන්. ඒ රෙදි කෑල්ල දෙවියන් වහන්සේගේ සලුවේ කොටසක්. එහෙම නේද? මිනිස්සු කිව්වා ඔව් කියලා. එතකොට දෙවියන් වහන්සේගේ සලුවේ තිබුණු මොනවද ওই රෙදි කෑල්ලේ නැත්තේ? දෙවියන් වහන්සේගේ සලුවේ තිබූ සියලු දේවල් මේ රෙදි කෑල්ලෙත් තියෙනවා. මගේ සලුවේ තිබූ ওই රෙදි කෑල්ලේ නැති කිසිම දෙයක් නැහැ. වෙනසකට තියෙන්නේ ඒක කෑල්ලක් හැටියට උතන තියෙනවා. මේක තවමත් මෙතන තියෙනවා. ඔබ වරින් වර ওই රෙදි කෑල්ල අකුලනවා, දිගාරිනවා, ගැට ගහනවා. ඒ මොනවා වුණත් ඒක හැම විටම දෙවියන් වහන්සේගේ සලුවේ තියෙන හැමදේම තියෙන එක කෑල්ලක්. කිසිවක් අඩු නැති. Taman පිළිබඳව මෙන්න මේ தત્ත්වය තේරුම් ගැනීම සියල්ල ඇතිවීමේ ස්වභාවයට හේතු වෙනවා. ඔබට සියල්ල තියෙනවා. ඔබ තවමත් ඒවා භුක්ති විඳින්නේ නැහැ විතරයි. ඒකයි කියන්නේ විශ්වයත් ඔබත් දෙකක් නෙවෙයි එකක් කියලා. ඔයා දෙවියන් වහන්සේගේ කොටස. ඉතින් ඔයාම තමයි දෙවියන් වහන්සේ. ඔයා විශ්ව මාතාවගේ කොටස. ඉතින් ඔයාම තමයි විශ්ව මාතාව. මේ தત્ත්වය පිළිබඳව හරි දැනගැන්ම හරි අවබෝධය ඔයාට ආවට පස්සේ ඔයාගේ ජීවිතය වඩා පහසු වෙන්න පටන් ගන්නවා. මේ විශ්වය තුල තියෙන දිනෙන් දින දියුණු වීමේ ස්වභාවය, දිනෙන් දින දියුණු වීමේ ස්වභාවය, ඒ ස්වභාවය ඔයා තුලත් පවතිනවා. මේ සෝබාදහම තුල සියල්ල පවතිනවා. ඔයාට ජීවත් වෙන්න ඕන කරන හුස්ම තියෙනවා, ඉර තියෙනවා, හඳ තියෙනවා, පොළව තියෙනවා. ඒ හැමදේම තියෙන බව ඔයා පිළිගන්නවා නම් ඔයා වෙනුවෙන්ම ඔයාට ඕන කරන අනිත් හැමදේමත් තියනවා කියලා දැන ගැනීමම ඒ සියල්ල ඔයා කරා ගමන් කරන්න හේතුවක් වෙනවා. මගේ ආදරණීය අංශුව ඔයාට මේ தත්ත්වය පැහැදිලි කර දීම උදෙසා අද තවත් එක පුංචි කතන්දරයක් තියෙනවා. එක්තරා මිනිසෙකුට තමන්ගේ ජීවිතයේ සියලු දේ එපා වුණා. ප්‍රශ්නත් එක්ක ඔට්ටු වෙලා හෙම්බත් වෙලා ඒ මිනිසයාට එපා වෙලා ගියා. මේ හඬ අහන මේ තත්වයට එන බොහෝ දෙනා තමන්ගේ ජීවිතේ අනේක විද දුක් කම්කටොළු වලට මුහුණ දීපු මිනිස්සු. සාමාන්‍යයෙන් කෙනෙකුට වෙයිද කියලා හිතන්නවත් බැරි තරමේ භෞතික ජීවිතයේ බිඳ වැටීම් වලට ලක් වුණු මිනිස්සු අවසානයේ සැනසීම උදා කරගන්නවා. ඒ මිනිස්සු තමයි අනිත් හැමෝටම වඩා සැනසීම කියලා කියන දෙයට සමීප වෙන්නේ. ඒ මිනිස්සු තමයි අනිත් හැමෝටම වඩා විශ්ව මාතාවට, විශ්ව ඥාණයට, දෙවියන් වහන්සේට සමීප වෙන්නේ. අනේක විද ගැහැටින් හෙම්බත් වූ මිනිස්සු, වරින් වර දේවල් කරමින් අසාර්ථක වූ මිනිස්සු, වරින් වර විශ්වාසයේ පරීක්ෂාවට ලක් වෙලා බිඳ වැටුණු මිනිස්සු, නොයෙකුත් ක්‍රම අත්හදා බැලීමෙන් සැනසීම හේවූ මිනිස්සු අවසානයේ සියල්ලට ඉහළින් තිබෙන, සියල්ල තිබෙන තැන සමග සම්බන්ධ වෙනවා. ඔවුන් අන් කිසිවෙක් ළඟ නැති සැනසීම උදා කරගන්නවා. ඒ වගේ සියල්ල අතහැර ගියපු එක මිනිස්සෙකුට කැලේ මැදින් ගමන් කරමින් යනකොට අවබෝධය ලැබෙනවා. සෝබාදහම තුල සියල්ල තියෙන බව, සියල්ල ක්‍රමිකව සිද්ධ වෙන බව, කැලේ කියන්න අඩුපාඩුවක් නැති බව. ඒ කියන්නේ විශ්වයේ අඩුපාඩුවක් නැති බව. අඩුපාඩුවක් තියෙන බව හිතීම නිසා අඩුපාඩු හටගෙන තියෙනවා මිසක් මේ ලෝකේ කිසිම අඩුපාඩුවක් නැති බව. මේ මොහොතේ හරියට ජීවත් වීම ජීවිතයේ හරය බව. මේ මිනිස්සයා ගහක් යට ඉඳගෙන මේ ලැබුණු අවබෝධය පිළිබඳව ආනන්දයෙන් මද සිනාවකින් ඇස් දෙක පියාගෙන ඉන්නවා. එතකොට මේ මිනිස්සයාට හිතෙනවා බඩගිනි කන්න දෙයක් තිබ්බනම් හොඳයි කියලා. එතකොට එයාගේ ඔඩොක්කුවට පළතුරක් වැටෙනවා. එයා ඒක කාලා හිතෙනවා තව එකක් තිබ්බනම් හොඳයි කියලා. තවත් පළතුරක් වැටෙනවා. ඇස් දෙක උස්සලා ගහ දිහා බලපුවාම මේ ඒ ගහේ පළතුරක් නෙමෙයි. කොයි ගහේ වුණාම මොකද? ඒක ආව විදිය හොයන්න යන්න ඕන නෑ. අවශ්‍යතාවය සම්පූර්ණ වුණානි කියලා එයා ඒක රස විඳිනවා. ඊට පස්සේ එයාට හිතෙනවා සුව පහසුව නිින්දක් නිදා ගන්න තිබුණා නම් හොඳයි කියලා. එතකොට මෙතන සුව පහසු ඇඳක් මෙට්ටයක් කොට්ටයක් තියෙනවා. හිතන දේ සිද්ධ වෙන්න පටන් අරන්. එයා ඒ ඇඳට නැගලා නිදා ගන්න ලෑස්ති වෙනවා. එතකොට එයාට හිතෙනවා කකුල් දෙක පොඩ්ඩක් රිදෙනවා. කවුරු හරි හිටියනම් හොඳයි කකුල් දෙක මිරිකන්න කියලා. එතකොටම කොහෙන්දෝ ඉඳලා ආපු මිනිස්සෙක් එයාගේ කකුල් දෙක මිරිකන්න පටන් ගන්නවා. තමන් හිතන දේ තමන්ට ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා කියන අවබෝධය එයාට තියෙනවා.
සුව පහසුවට නිදා ගන්න ඕනි කියලා ඒ මිනිස්සයා එයාගේ ජීවිතේ පහසුම නිින්ද නිදා ගන්නවා. ඊට පස්සේ පැය කීපයකට පස්සේ එයාට ඇහැරෙනවා. ඇහැරෙනකොට ඉර හැරිලා කළුවර වෙන්න ළඟයි. මේ මිනිස්සයාට හිතෙනවා හොඳටම රෑ වෙලානේ. මෙතන ඉන්න එක භයානකයි. සතෙක් සර්පෙක් ඇවිල්ලා කාලා දාන්න බැරි නෑ කියලා. එහෙම හිතනකොටම සතෙක් ඇවිල්ලා එයාව කනවා. සර්පෙකුත් දෂ්ට කරනවා. ඒ මිනිස්සයා මැරෙනවා. එයා යනවා දෙවියෝ ළඟට. දෙවියන්ගෙන් අහනවා හරිම අවබෝධය හම්බුණාට පස්සේ මගේ ආත්මය ආපහු ගත්තේ ඇයි? මට තව ටික කාලයක් ඒ ලෝකේ සතුටින් ජීවත් වෙන්න තිබුණනේ කියලා. එතකොට දෙවියෝ කියනවා ඒක ඔබේ පුද්ගලික තීරණයක්. ඉබේ හිතෙන්න දුන්න එක ඔබේ වරදක්. ඔබ හිතන සියල්ල ඒ විදියටම සිද්ධ වෙනවා කියලා දැනගත්තට පස්සෙත් සතෙක් සර්පෙක් ඇවිත් කාලා දැම්මොත් කියලා ඔබ හිතුවේ ඇයි? ඔබ හිතන දේ ඔබට සිද්ධ වෙනවා. ඔයා හිතන දේ ඔයාට සිද්ධ වෙනවා. ඔයා බය වෙන දේ, ඔයා දුක හිතන දේ, ඔයාට වෙයි කියලා ඔයා හිතන ඕනම දෙයක් ඔයාට සිද්ධ වෙනවා. ඒක තමයි ඔයාගේ ස්වභාවය. එතකොට අපි කරන්න ඕන ඉබේ දේවල් හිතෙන්න දෙන්නේ නැතුව හිතලා හිතන එක. හිතලා හිතන එක. තව ඉදිරියට මිනිස්සු දිගින් දිගටම හිතන දේවල් සහ කියන දේවල් ඒ මිනිස්සුන්ට සිද්ධි වෙන්න පටන් ගන්නවා. ඔයා අහලා ඇති මන්ත්‍ර සිද්ධි වෙනවා කියලා, සාධනා සිද්ධි වෙනවා කියලා. සිද්ධි වෙනවා කියලා කියන්නේ ස්ථාවර වෙනවා කියලා කියන එකට. කවුරු හරි කෙනෙක් මටත් බයයි මට දියවැඩියාව හැදෙයිද කියලා කියන එක කාලයක් තිස්සේ කියමින් ඉන්නකොට ඒ වාක්‍ය, ඒ කම්පනය එයාට සිද්ධි වෙන්න පටන් ගන්නවා. ඒක සිද්ධි වුණාට පස්සේ ඒක ඉබේම එයා තුළින් ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි මම සංසුන් මිනිස්සෙක්. මම සංසුන් මිනිස්සෙක්. කවුරු හරි දිගින් දිගටම කියන්න පටන් ගත්තොත් ඒ මිනිස්සයාට ඒකත් සිද්ධි වෙන්න පටන් ගන්නවා. ඔයා ගැන හිතලා ඔයා ගැන හිතලම කියලා ඒ දේවල් ඔයාට සිද්ධි කරගන්න පටන් ගන්න ඕන. මේ විශ්වය, මේ විශ්ව මාතාව, මේ විශ්ව ඥානය, මේ දෙවියන් වහන්සේ, මේ පරමාත්මය ඉදිරියේදී ඔයාට ඒ ගැන තවත් සුන්දර අනාවරණ කරන්න යනවා. ඒ අනාවරණත් ඔයාට ලැබීම පිණිස විවෘතව ඉන්න.